අයිබෝන් ක්‍රීඩාශීලී සුබ දවසක් ප්‍රාර්ථනා කරන මුලින්ම ඔයාලා සියලුම දෙනාට ඉතින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තරඟ නොමැති කාලයක පැවැත්වුණු ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සහ පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය අතරින් පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය අවසන් මහා තරඟයේ ඊයේ නිමාවට පත්වුණේ ඉතාමත් උණුසුම් තරඟයකින් අනතුරුව ඒ වගේම ඊයේ දිනේදී ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ තවත් තරඟයක් පැවැත්වුණා. මෙහිදී සන්රයිසර් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙකු බවට පත් වී සිටි ඉෂාන් මාලිංග ඉතාමත් දක්ෂතා අතරට පැමිණෙමින් තරඟාවලිය අවසන් කිරීමට සමත්වනේ. තරඟාවලිය පුරාවට ඔහුගේ නම IPL තරඟාවලිය තුළ මතක හිටින නමක් බවට පත් කරමින් ඉතින් ඊයේ පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය අවසන් මහා තරඟයේ සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණේ වාට ග්ලැඩියේටර් කණ්ඩායම සහ ලාහෝර් කණ්ඩායම. ඉතින් මේ අතරින් මුලින්ම පන්දුවට පහර දුන් ග්ලැඩියේටර් කණ්ඩායම ලකුණු 201ක් ලබා ගැනීමට සමත් වුණේ. කණ්ඩායමේ කඩලු 9ක් දැවී යමින් එහිදී විශිෂ්ට ප්‍රහාරයක නිරතුණු හසන් නවාස් පන්දු 43ක් තුලදී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වෙදී අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 22ක් තුලදී ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ලාහෝර් කණ්ඩායම මෙම ඉලක්කය පන්දු වාර 19යි පන්දු 5ක් තුලදී හඹා යාමට සමත් වුණේ. විශිෂ්ට හඹා යාමකින් එහිදී විශිෂ්ට ප්‍රතිහරණයක නිරත වුණු කුසල් ජනිත් පෙරේරා පෙර තරගයේ ආකාරයටම ඉතාමත් හොඳින් පන්දුර පහර දෙමින් ලාහෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණේ. පන්දු 31ක් තුලදී නොදැවි ලකුණු 62ක් ලබා ගනිමින් ඒ වගේම මොහබඩ් නයිම් පන්දු 27ක් තුලදී ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම තවත් ප්‍රයෝගකාරී ඉනිමක් ක්‍රියාත්මක කර සිකන්ද රාසා පන්දු 7ක් තුලදී ලකුණු 22ක් ලබා ගනිමින් ලාහෝර් කණ්ඩායමට මෙවර පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ සූරතාවේ ජයග්‍රහණය කිරීමට වටිනා ඉනිමක් දියත් කිරීමට හැකියාව ලැබුණා. ඉතින් මේ ආකාරයට පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය නිමාවට පත් වෙදී ඊයේ දිනේදී සන්රයිසර් කණ්ඩායමේ මෙම තරඟාවලිය අවසන් තරඟයේ ක්‍රීඩා කරා. ඉතින් එහිදී සුපුරුදු පරිදි ඉෂාන් මාලිංග නියමිත පන්දු වාර 4 තුලදී ලකුණු 31කට කඩු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඒ වගේම ඔහුගේ මෙම පන්දු වාර 4 තුලදී නිලකුණු පන්දු 10ක්ද වාර්තා කර ගැනීමට ඔහු සමත් වී තිබුණා. ඒ අනුව මෙවන්ට ප්‍රසාද ලකුණු සටහනේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන පංජාබ් සුපර් කිංස් කණ්ඩායම ලකුණු 17ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම තෙවන ස්ථානයේ රැඳී සිටින රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 17ක් ලබාගෙන තිබෙනවා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 16ක් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ලීග් පිටියේ මේවට තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් තරඟාවලියෙන් ඉතින් එම තරඟාවලිය ඇතුළු ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරක් සමගින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.